ආදරණීය ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් තවත් ලස්සන සෙනසුරාදා දවසක් තමයි ඔයාලා මේ දකින්නේ. අද මට මගේ මීට අවුරුද්දකට දෙකකට කලින් මම ගත කරපු ජීවිතය මතක් කරලා දුන්න දවසක් කිව්වොත් මම නිවැරදි. අද බබාලා දෙන්නයි මමයි විතරයි ඔන්න ගෙදර ඉන්නේ. අද මට වැඩ ගොඩක් තියෙනවා කරගන්න. ඉස්සර නම් උදේම නැගිටලා උයලා පිහලා බබාලා දෙන්න එක ගෙදර වැඩ ටික ලස්සනට පිළිවෙලට කරගෙනනේ මම හිටියේ. හැබැයි බබාලා දෙන්න ලොකු වෙනකොට එයාලවත් බලා ගන්න ගමන් කරන්න පුළුවන් මොනවාම හරි දෙයක් කරන්න ඒ දවස්වල ඉඳලම මට ලොකු ආසාවක් තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපේ ඔන්ලයින් බිස්නස් එක ගිය අවුරුද්දේ අවසානයේ වගේ අපි පටන් ගත්තේ. ඒකේ වැඩත් එක්ක මම ගත කරපු මගේ සුපුරුදු ජීවන රටාව මේ වෙනකොට ගොඩාක් වෙනස් වෙලා කලින්ට වඩා වැඩ රාජකාරී වගකීම් ගොඩක් මට කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඔන්න අද බිස්නස් එකේ වැඩවලින් කස්ටමර්ස්ලට රිප්ලයි දාන වැඩේ විතරයි මම උදේ කාලයේ කරන්නේ. ඕඩර්ස් රෙඩි කරන වැඩ ටික අද මම හවස් වරුවේ කරන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ නිසා උදේ වරුව මම අද ප්ලෑන් කරපු වැඩ කිහිපයක් වගේම මට මග ඇරුණු පුංචි පුංචි වැඩ කිහිපයක් තියෙනවා කරන්න. ඉතින් එහෙනම් ඔයාලත් එන්නකෝ අපි කතා කරන ගමන් හිමිහිට ඒ වැඩ ටික බලලා කරගමු. මගේ ඉන්ඩෝ ප්ලාන්ස් ටික ගැනත් චුට්ටක් හොයලා බලලා කිචන් එකෙන්ම තමයි ඔන්න අද මම මගේ වැඩ ටික කරන්න පටන් ගන්න හදන්නේ. ඉතින් මෙන්න මේ භාජන ටික දිලිසෙන්නම හොදගන්න තමයි අද මම මුලින්ම කරන්න යන්නේ. ඉතින් මේවා ලස්සනට දිලිසෙනකොට කිචන් එකේ වැඩ කරන්න ලොකු ආසාවක් ඇති වෙනවා. ඒක ඉතින් මං ඔයාලට හැමදාම කියන දෙයක්නේ. වැඩ කරන්න පටන් ගන්න ආසාවක් ශක්තියක් ඇති කරගන්න මෙන්න මේ වගේ භාජන පිරිසිදු කරන වැඩකින් පටන් ගත්තම හිතට ලොකු ශක්තියක් එනවා වැඩ ටික කරගන්න. ලස්සනට ඉන්න ලස්සනට අඳින්න පළඳින්න ආස වගේම දැන් ඉන්න කාන්තාවන්ට තියෙන තවත් ලොකුම ලොකු ආසාවක් ලොකුම ලොකු හීනයක් තමයි ලස්සනම ලස්සන කිචන් එකක් කියලා කියන්නේ. ඒත් මට ගොඩාක් අය කියන දෙයක් තමයි කොච්චර ලස්සනට අස් කරගත්තත් බලාපොරොත්තු වෙන ලස්සන කිචන් එකේ නෑ කියන එක. කිචන් එකක් ලස්සනට පිළිවෙලට අපි බලාපොරොත්තු වෙන ලස්සනට තියෙනවා දකින්න නම් අපි කරන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. කිචන් එක අස් කරන එකෙන් පිරිසිදු කරන එකෙන් පිළිවෙලට තියාගන්න එකෙන් කිචන් එකේ ලස්සන පිළිවෙල ඉස්මතු වුණාට අපි බලාපොරොත්තු වෙන ලස්සන ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි ආස කරන ලස්සන අරගන්න නම් කරන්න ඕන පුංචි පුංචි දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් අපි කිචන් එක ලස්සන කරා පිළිවෙල කරා පිරිසිදුවට තියාගත්තා කියලාම ලැබෙන දේවල් නෙමෙයි. ඒකට අනිවාර්යයෙන්ම අපි කරන්න ඕන පුංචි පුංචි දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒ මොනවද කියලා එකින් එක අපි කතා කරමු. පළවෙනිම දේ තමයි හැම දෙයක්ම පිළිවෙලට පිරිසිදුව තියෙන්නේ කියලා අපි පැන්ට්‍රි එක උඩ බඩු ගොඩාක් තියා ගන්නවා. ඇත්තටම ඒ බඩු ලස්සනයි. අපි පිළිවෙලට තමයි පැන්ට්‍රි එක උඩේ ටික තියලා තියෙන්නේ. පිරිසිදුව තියලා තියෙනවා. ඒ කොහොම තියලා තිබ්බත් බඩු ගොඩාක් පැන්ට්‍රි එක උඩ තියෙන එකෙන් අපි අර ආස කරන ලස්සනට ලොකු හානියක් තමයි වෙන්නේ. ඒ නිසා ඒකත් ඕන මේකත් ඕන කියලා නැතුව අවශ්‍යම ටික ලස්සනට පිළිවෙලට තියලා පැන්ට්‍රි එක පුළුවන් තරම් නිදහස් විදිහට තියන්න try කරලා බලන්නකෝ. එතකොට ඔයා අර බලාපොරොත්තු වෙන ලස්සන කිචන් එකේ ඔන්න ඔයාට පේන්න ගන්නවා. ඉතින් අවශ්‍යම දේවල් ඔයාට තියාගන්න ඕන නම් ඒ දේවල් පැන්ට්‍රි එක උඩ ගොඩ ගහලා තියන්නේ නැතුව ඒවා ඔයාට අවශ්‍ය වෙලාවට ගන්න කිචන් එකේ ඔයාට නොපෙනෙන තැනක කබඩ් එකක් ඇතුලේ එහෙම නැත්නම් පැන්ට්‍රි එක යට කර්ටන් එකක් දාලා ඒ කර්ටන් එක පිටුපස ඔයාට රැක් වගේ හරි නැත්නම් මොන හරි බාස්කට්ස් වල හරි එහෙම නැත්නම් කාඩ්බෝඩ් පෙට්ටි වල වගේ දාලා ඔයාට තියාගන්න පුළුවන් අවශ්‍ය වෙලාවට ගන්න. පැන්ට්‍රි කබඩ් තියන අයට නම් ඉතින් ඒ කබඩ්ස් ඇතුළට දාලා පැන්ට්‍රි එක නිදහස් අවකාශයක් විදිහට තියාගන්න පුළුවන්. ඒ වගේම අනිත් දේ තමයි ඔයා තවම කිචන් එක අලුත් කරන් යන ගමන් නම් හරි ඉන්නේ
ඉස්සරහට අලුත් කරන්න ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් තවම කිචන් එකක් හදාගෙන යන කෙනෙක් නම් කිචන් එකට බඩු ගන්නකොට තීම් කලර් එකක් යූස් කරන එක ගොඩාක් සුදුසුයි. පාට පාට ප්ලාස්ටික් භාජන පාට පාට දේදුණු පාටින් කිචන් එක පේන විදිහට තියෙනවා නම් ඒවා ඔයා නොපෙනෙන විදිහට කබඩ්ස් තුල හරි කර්ටන් එක පිටුපස හරි තියලා අවශ්‍ය වෙලාවට යූස් කරන්න. පාට පාට දේවල් වෙනුවට පාට එකක් හරි දෙකක් හරි තෝරගෙන ඒ පාටින්ම කිචන් එකේ බඩු තියෙනකොට තමයි අපේ ඇස් ආස හිතන ලස්සන කිචන් එක තුල අපිට දකින්න ලැබෙන්නේ. කෝප්ප පිඟන් භාජන එක එක පාටින් තියෙනකොට අපි අර ආස කරන ලස්සනට හානි වෙනවා. ඉතින් දැනටමත් කිචන් එකට බඩු අරන් තියන අය කලබල නොවි හිමිහිට ඔයා පාටක් තෝරගෙන ඒකෙන් කිචන් එකට ඕන බඩු ටික හිමින් එකතු කරගන්න. මටත් මුලින්ම තිබ්බ කිචන් එකේ පාට පාට බඩු ගොඩාක් තිබ්බා. ඔයාලා මගේ මුල්ම බ්ලොග්ස් බලලා තියෙනවා නම් ඔයාලට මතක ඇති මගේ ඒ කාලේ කිචන් එක තිබ්බ විදිහ. හැබැයි හිමිහිට අවුරුද්දක් ඇතුළත මං අවශ්‍ය දේවල් ටික ටික එකතු කරන් මම ආස විදිහට මගේ කිචන් එක හිමිහිට වෙනස් කරා. තව පුංචි දේවල් ටිකක් ඉතින් වෙනස් වෙන්න තියෙනවා. ඒ ටික හිමිහිට බලලා වෙනස් කරගන්න ඕන. කිචන් එකේ ලස්සන පෙනුමට හානි කරන අනිත් දේ තමයි ඔන්න අව පැහැවුන දුර්වර්ණ වුණ භාජන වගේම බිඳුන භාජන කිචන් එකේ තියෙන එක. අපි නිතරම අපේ කිචන් එකේ ඉන්න නිසා සමහර වෙලාවට අපිට අව පැහැවුන දුර්වර්ණ වුණ භාජන දැක්කම ඒ ගැන අමුත්තක් දැනෙන්නේ නැහැ. මොකද අපි මේ දේවල් නිතරම දකින නිසා. නමුත් පිටින් කෙනෙක් ආවම සමහර විට ඒක අපිරිසිදුකමක් විදිහට දකින්න පුළුවන් වගේම කිචන් එකේ ලස්සන පෙනුමට ඒක ලොකු හානියක් කරනවා. කළු උණ තේ පෙරන කහට බැඳුණු කෝප්ප ඒ වගේම පිඟන් ඒ වගේම කොටසක් පිලිස්සුණු කොටසක් කැඩිච්ච ප්ලාස්ටික් භාජන මැටි වලං වීදුරු භාජන ඉතින් මේ වගේ දේවල් භාවිතා කරාට කමක් නැහැ. නමුත් නිතරම කිචන් එකේ අපිට සහ පිටින් එන අයට පේන්න නොතියා අපිට තියාගන්න පුළුවන් නම් අවශ්‍ය වෙලාවට භාවිතා කරන්න නොපෙනෙන තැනක තියාගන්න පුළුවන් නම් තමයි වඩාත් සුදුසු. අපි නිතරම රත් කරන භාජන, බදින කරන භාජන, බිත්තර තම්බන භාජන මේ වගේ කාලයක් ඒ වැඩේ කරන් යනකොට අව පැහැවෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේ ඒවා අපිට පුළුවන් කිචන් එකට ආව ගමන් ඇසට නොගැටෙන විදිහට අවශ්‍ය වෙලාවට අවශ්‍ය වැඩේට ගන්න වෙනම තැනක තියලා තියාගන්න. ඔන්න ඉතින් ඒ කිව්ව කාරණාව ගැන චුට්ටක් හිතලා බලන්නකෝ. ඒ වගේම තමයි අනිත් දේ අපිරිසිදු සිංක් ඒරියා එක. සෙවල බැඳුණු ටැප් එක. ඉතින් ගොඩක් වෙලාවට නිතරම වතුර තියෙන නිසා මේ සිංක් එක ටැප් එක අපවිත්‍ර වෙනවා. ඉතින් දිනපතාම ඒක පිරිසිදු කරන්න අපිට පුළුවන් නම් අපිට ලස්සනට අපේ සිංක් ඒරියා එක තියාගන්න පුළුවන්. ඒ වගේම මුළු තැන් ගෙයක පිරිසිදුවම තියෙන්න ඕන තවත් දෙයක් තමයි ගෑස් කුකර් එක. දිනපතා උයලා පිහලා ඒකත් පිරිසිදුව තියාගන්නම ඕන දෙයක්. ඉතින් උයලා පිහන වැඩ ඉවර වුණාම ගෑස් කුකර් එක ක්ලීන් කරන්න වගේම සිංක් ඒරියා එක ක්ලීන් කරන්න අමතක කරන්න එපා. අනිත් වැදගත්ම දේ තමයි අපිරිසිදු වුණු දුර්වර්ණ වුණු අත්රෙදි. ඉතින් අත්රෙද්දනේ කියලා කිලුටු වෙච්ච රෙදි භාවිතා නොකර ඒකට උනත් ලස්සන පිරිසිදු රෙදි කඩක් තියාගන්නම ඕන. පරණ කිලුටු ඉරුණු රෙදි නම් අපි භාවිතා කරන්නේ ඒකෙනුත් අපේ කිචන් එකේ ලස්සන පෙනුම හානි වෙනවා. ඔයාම හිතලා බලන්නකෝ ලස්සනට පැන්ට්‍රි එක ක්ලීන් කරලා අඩුබඩු ප්‍රමාණයක් පැන්ට්‍රි টොප් එක උඩ තියලා ලස්සනට තියෙන කිචන් එකට එනකොටම පැන්ට්‍රි එක උඩ තියෙන පරණ ඉරුණු කිලුටු පාට අත්රෙද්දක් නම් තියෙන්නේ ඒකෙන් කිචන් එකේ ලස්සනට කොච්චර හානියක් වෙනවද කියලා. ඉතින් අපේ පරණ රෙදි වලින් ලස්සනට අත්රෙදි ටිකක් අපිට හදාගන්න පුළුවන්. අපි භාවිතා කරන රෙදි වල අපවිත්‍ර නොවුණු කිලුටු පාට නොපෙනෙන රෙදි ඕන තරම් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ රෙදි වලින් අපිට අත්රෙදි ටිකක් හදාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔය අපි එළියට ගිහාම අපිට ඕන තරම් හම්බ වෙනවා රුපියල්
50ට 100ට පුංචි සර්වියට්. ඉතින් අන්න ඒ වගේ තද පාට සර්වියට් ටිකක් අපිට අරගන්න පුළුවන්. ඒ විදියට අරගෙන මේ වගේ එකෝ සර්වියට් හරි එහෙම නැත්නම් මේ වගේ මං කිව්ව විදියට ගෙදර තියෙන රෙදි වලින් හදාගත්ත රෙදි හරි 5ක් 6ක් තියාගෙන ඒ ටික සෝද පිරිසිදු විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තවත් ගොඩාක් ගෙවල් වල දකින්න තියෙන දෙයක් තමයි බඩු ගොඩ ගහපු ශීතකරණයේ උඩ කොටස. ඔන්න ඕකේ ගොඩාක් අය ගෙදර තියෙන බඩු ගොඩාක් තියෙනවා. ඉතින් ශීතකරණය උඩ ගොඩක් වෙලාවට එක එක බඩු පුරවලා තියෙන එක ගොඩක් අයගේ පුරුද්දක් වෙලා. ඒක උඩ ලස්සනට පිළිවෙලට මුකුත්ම නැති වෙන්න අස් කරලා පුංචි මල් වාස් එකක් එක්ක ඔයාට තියන්න පුළුවන් ලස්සන සැරසිලි මොනා හරි එකක් දෙකක් තියලා ඔයාගේ පිජ් එක උඩත් බඩු තියෙනවා නම් ලස්සනට මේ කිව්ව විදියට අස් කරලා බලන්න. ඉතින් ශීතකරණයේ උඩ මේ විදියට බඩු තියෙන කෙනුත් කිචන් එකේ ලස්සනට ලොකු හානියක් වෙනවා. අපි නොහිතන මෙන්න මේ වගේ පුංචි වැරදි ටිකක් නිසා තමයි අපි ආස කරන ලස්සන කොච්චර අස් කරත් අපිට අපේ කිචන් එක තුල දකින්න බැරි වෙන්නේ. ඉතින් මම කොහොමද මගේ කිචන් එක දැන් මේ තියෙන විදිහට හදාගත්තේ කියන එක ගැන ඔයාලා එක්ක ඉදිරි බ්ලොග් එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ගොඩාක් අය කියනවා මට මැසේජ් කරලා කොහොමද කරන්නේ කොතනින්ද පටන් ගන්නෙ කියලා හිතා ගන්න බෑ කියලා. පුංචි අදහසක් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ නිසා ඒ ගැන ඔයාලට බ්ලොග් එකක් මම කරන්න හිතාගෙන ඉන්නවා. එතකොට ඔයාලටත් අදහසක් අරන් ඔයාලගේ කිචන් එක ඔයාලා ආසම විදිහට හදාගන්නේ කොහොමද කියන එක ඔයාලට ප්ලෑන් කරගන්න පුංචි හරි උදව්වක් වෙයි කියලා මම හිතනවා. ඔයාලත් එක්ක මේ අදහස් ටික බෙදා ගන්න අතරේ ඔන්න අද මම කරන්න හිතාගෙන හිටිය වැඩ කොටසින් භාගයක්ම කරලා ඉවර කරගත්තා. ඉතින් මේ වෙනකොට කිචන් එකේ භාජන ටික සෝදලා කිචන් එකත් පැන්ට්‍රි টොප් එක ලස්සනට ක්ලීන් කරගෙන ඉතින් ඒ වගේම මැටි බලන් ටිකක් අරගත්ත දැන් දවස් කිහිපයක් වෙනවා. ඒ ටික ඉතින් අද පදම් කරගන්න ඕන කියලා හිතාගෙන හිටියා. ඔන්න ඒ ටිකත් පදම් කරගෙන ඊට පස්සේ මගේ කුළුබඩු වලට අවශ්‍ය උළුහාල් බැදුමත් හදාගෙන ඊට පස්සේ මම හදා ගන්නවා කුරුඳු කුඩු කරදමුංගු කරාබු නැටි ඔක්කොම එකට බ්ලෙන්ඩ් කරලා පවුඩර් එකක්. ඉතින් ඒකත් ඉවර වෙලා තිබ්බා. ඒකත් ඔන්න හදාගත්තා. මේ විදිහට අද මම උදේවරුේ කරන්න හිතාගෙන හිටිය වැඩ ටික ඔන්න කරලා ඉවර කරගත්තා. ඉතින් කිචන් කාපට් සුත් හොදලා ඒවත් අවුවට දාලා බබාලට බීමේකුත් හදලා දීලා අද උදේවරුේ ඉතින් ඔයාලත් එක්ක මේ අදහස් ෂෙයා කරන ගමන් මගේ වැඩ ටික ඔන්න පිළිවෙලට කරලා ඉවර කරගත්තා. ඉතින් එහෙනම් තවත් දවසක ලස්සන බ්ලොග් එකක් අරගෙන ඉක්මනින් එනකල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.